Hello guys, welcome to Chamali's YouTube channel. Yes, welcome all of you to my last vlog of Croatia. මාර වැඩක් තමයි උනේ. මේ වීඩියෝස් වලට කලින්ොත් අපි උදේ නැගිටලා කන්න ගියේව මම වීඩියෝ කරා. නමුත් මගේ SD කාඩ් එකේ අවුලක් වෙලා මට ඒක ඩිලීට් කරන්න උනා. ඉතින් අපි මෙන්න මේ escape room එකටත් ගියා. ඒව කොහොමත් වීඩියෝ කරන්න දුන්නේ නැහැ එතනින්. නමුත් මට යන එකවත් ඕගලන්ට ඒ වීඩියෝස් දාන්න විදියක් නැහැ. මොකද මට කැමරා එක ඇක්සස් කරන්න දුන්නේ SD කාඩ් එකෙන් ඒ ටික රිමූව් කරනකම් for some reason. කොහොම හරි ඉතින් මේ තියෙන වීඩියෝස් ටිකෙන් මම ඔයගලන්ට අපේ අන්තිම දවස කොහොමද ගෙවුනේ කියලා පෙන්නන්න. අපි දැන් මේ ට්‍රෑම් එක අරගෙන ලන්ච් ගන්න යන ගමන් තමයි මේ ඉන්නේ. තව ඔයගලන්ට පොඩි ක්‍රොේෂියා ගැන ටිප් එකක් දුන්නොත් මේ ටිප් එක සමහරට සාග්‍රබ් වලට අදාළ නැති වෙන්න පුළුවන්. කෑෂ් අතේ තියාගෙන යන්න. පබ්ලික් බස් එකක ඔයගලන්ට යන්න ඕන නම් ගොඩක් වෙලාවට කෑෂ් අතේ තියෙන එක ඇත්තටම වැදගත්. මං කලින් වීඩියෝස් වල කිව්වේ නැති වුණාට ක්‍රොේෂියා ඇවිල්ලා දෙවනි දවසේම මට සනීප නැති වුණා. I threw up so bad. So ඒක නිසා මම ෆුඩ් අතින් සේෆ් තමයි ප්ලේ කරේ මේ ට්‍රිප් එක ඇවිල්ලා. මං ඉතින් වොක් නූඩ්ල්ස් එකක් ඕඩර් කරා. එතකොට මගේ හස්බන්ඩ් ක්‍රොේෂියන් ඩිෂ් එකක් ඕඩර් කරා. And dessert වලට of course මං ක්‍රේම් බ්‍රෙලේ ගත්තා. It was so yummy. මාර creamy. හරිම රහයි. ඒ රෙස්ටොරන්ට් එකෙන් දවල්ට කාලි ඉවර වෙලා අපි ඩෙසර්ට්ස් වලට අයිස්ක්‍රීම් කන්න මෙන්න මෙතනට ආවා. මේ ඉතින් කොහේ ගියත් බල්ලෙක් දකින්න බැරි මම ඔය සුදු පාට බල්ලව අපි ඇවිදින ගමන් තමයි අපිට හම්බුනේ. අනිත් ක්ලිප් එකේ ඉන්න බල්ලා අපේ අපාර්ට්මන්ට් එකේ ඕනගේ බල්ලා. එයාත් හරිම කියුට්. ඊට පස්සේ අපි ගියා රූෆ්ටොප් බාර් එකකට. එතන හරිම කෝසි මාර ලස්සන තැනක්. මේ මගේ හස්බන්ඩ් ගත්ත ඩ්‍රින්ක් එක and look at my drink, it's so pretty. කොහොම හරි ඒ ඩ්‍රින්ක් එකේ නමත් so freaking pretty. ඊට පස්සේ ආයේ රෑ අපි ෆුට්බෝල් මැච් එක බලන්න එළියට ගියා. Don't ask me about who was playing. I see Ronaldo, so it's Portugal and some other team. So එදා දවස් අපි මැච් එක බලලා ඊට පස්සේ ආයේ අපාර්ට්මන්ට් එකට ගියා. And that was the one before the last day in Croatia. The next day. ඊළඟ දවසේ අපි shopping mall එකකට ගියා. එතන හරිම ලස්සන තැනක්. පොඩි පොඩි buildings වගේ ඒගොල්ලන් හදලා තියෙන එක එක shopping centers වලට, shopping malls වලට. ඇවිදිද්ද නිකන් ඔයා මේ movie එකක ඉන්නවා වගේ. මම trip එක යන්න කලින් යාළුවෝ ටිකත් එක්ක යන හින්දා TikToks මං හිතන්නේ හෙන ගොඩක් download කරන් ගියා. But we ended up doing only 2. But I am so happy at least දෙකක් හරි අපි කරගත්ත එකට. ඊළඟට ඉතින් අපි කොහේ ගියත් KFC එකක් තිබ්බොත් අනිවාර්යෙන් යනවනේ. මොකද ඔස්ලෝ වල අපිට KFC නැහැ. හැබැයි දැන් ඒගොල්ලන් ඒක ගේනවා කියලාත් කියනවා. මම නම් කියන්නේ ඔස්ලෝ වලට නම් ගේන්න එපා. ඊට වැඩි එක්සයිටිං වෙන රටකට ගිහිල්ලා KFC හොයන් යන එක. ඊළඟට ආයේ shopping තැනකට ගියා. මගේ බව්වට මේ ඔක්කොම ගන්නවද මම? I ended up buying this ducky for my sky bow cat. නැති ලංකාවට යනකම් ඉන්නවා ඉතින් මේකයට දෙන්න. ඊරස් ඉතින් කොහේ ගියත් මග් හොයන් යන මම ක්‍රොේෂියා ගිහිල්ලත් මග්ස් දෙකක් ගත්තා. මට තියනවා නේ උණක්. ඒක පොඩි ලෙඩක්. දැන් නම් හැබැයි කුස්සියේ තව මග්ස් දාන්න ඉඩ නැහැ. So this is about it. ඊළඟට ඉතින් පැක් කරන්න තමයි තියෙන්නේ. මොකද අපි උදේ පාන්දර ආයේ යන්න ඕන. So අපි අපාර්ට්මන්ට් එකේ ඉඳලා ටැක්සි එකක් දාගත්ත
ගත්තා Zagreb බස් ස්ටෑන්ඩ් එකට යන්න. එතන ඉඳලා අපි පූලවල බස් ස්ටෑන්ඩ් එකට යන්නේ. ඊට පස්සේ පූලවලින් අපි ප්ලේන් එක අරගෙන අපි යනවා ස්වීඩන් වලට. ස්වීඩන් වල ඉඳලා ප්ලේන් එක ගන්නවා ඔස්ලෝ වලට යන්න. මේ බස් රයිඩ් එක නම් අපිට එච්චර කම්ෆර්ටබල් වුණ නැහැ. අපි තුන්දෙනාම කතා වුණේ මේ සද්ද වැඩි, ගැස්සෙනවා. හරි අන්කම්ෆර්ටබ්ලි තමයි අපි පූලවලට ආවේ. පූලවලට ආවට පස්සේ අපිට ඉන්ෆර්මේෂන් ගන්න කවුරුත් එතන හිටියේ නෑ. හිටපු එක්කෙනත් ලැන්ග්වේජ් බැරියර් එකක් හින්දා අපිට ඉංග්‍රීසි වලින් කමියුනිකේට් කරන්න පුළුවන්කම තිබුණේ නැහැ. කොහොම හරි අපි පූලා බස් ස්ටෑන්ඩ් එකේ ඉඳලා පූලා එයාපෝට් එකට ආයි ටැක්සි එකක් දාගෙන දැන් මේ අපි ප්ලේන් එකේ නගින්න තමයි යන්නේ. ප්ලේන් එකේ ෆ්ලයි කරන ක්ලිප්ස් ටික බලන්න. ඒ ටික හරියම ලස්සනයි. Like he said, keep watching the full video because the clips I took from the sky, they're really, really pretty. If you guys want to see more videos, subscribe to this channel. Watch till the end to see all the stuff I bought from Croatia. And this is it for now. Bye. I'll see you guys in my next video.